2022 මතකද කිලෝමීටර් ගණන් පෝලිම් පාරේ රස්ತೆ ආදුණු දවස් මිනිස්සු පෝලිම් වල මැරිලා වැටුණු ඒ අඳුරු මතකය අපි හිතුවා ඒක ඉවරයි කියලා. හැබැයි මම අද මේ වීඩියෝ එකෙන් කරන්නේ ඒ අතීතය ආයෙත් මිනි පාලේ නැගිටලා අපි ඉස්සරහට එන බව කියන්න. මචං බදාදා නිවාඩුවක් ලැබුණම ඔයා හිතුවද ඒක ඔයාට විවේක ගන්න ලැබුණු අවස්ථාවක් කියලා? නෑ. ඒක රජයෙන් නිකුත් කරපු රෙඩ් ඇලර්ට් එකක්. රටේ තෙල් බිඳුව ගණන් කරලා ඉතුරු කරගන්න. ඇයි මේ තරම් පැනික් එකක්? ඇයි අප්‍රේල් මාසේ ලංකාවට මාරාන්තික වෙන්නේ? අපි අද කතා කරන්නේ ඒ නොපෙනෙන අනතුර ගැනයි. ලෝකයේ තෙල් වලින් 20%ක් යන එකම පටුදොරටුව හෝමු සමුද්‍ර සංදිය. මේක කිලෝමීටර් 33ක් විතර පළල පටු මුහුදු තීරුවක්. මේ මොහොතේ ඉරානය සහ ඊශ්‍රායල් අතර තියෙන යුද්ධය නිසා ඉරානය මේ දොරටුව වහනවා කියලා මුළු ලෝකෙටම තර්ජනය කරනවා. ලෝකෙට මේක 20%ක ප්‍රශ්නයක් වුණාට ලංකාවට මේක 100%ක ප්‍රශ්නයක්. මොකද අරාබි මුහුදේ පාවෙන ඒ දැවැන්ත තෙල් නැව් වලට ওই පටු දොරටුවෙන් එන්න බැරි වුණොත් ලංකාව ඇතුලේ එක වාහනයක රෝදයක්වත් කැරකෙන්නේ නැහැ. අපේ රටට එන හැම තෙල් බිඳුවක්ම එන්නේ ওই කියන මාරාන්තික දොරටුව හරහා. රජයේ වාර්තාවලට අනුව අපේ තෙල් සංචිත තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඩීසල් අප්‍රේල් 12 දක්වාත්, පෙට්‍රල් අප්‍රේල් 23 දක්වාත්. මේ ඇත්තම දත්ත. අද දවසේ යථාර්ථය. එක නැවක් එන්න පරක් වුණොත් ඔයාගේ අලුත් අවුරුද්ද පොලිමක ඉවර වෙන්න තියෙන ඉඩකඩ 100%ක්. ප්‍රශ්නේ එතනින් ඉවර වෙන්නේ නැහැ. තෙල් නැති වුණත් කරන්ට් එක තියෙයි කියලා ඔයා හිතනවා නම් මෙන්න අහගන්න. PUCSL එකට අනුව දැන් ගෙන ආපු ගල් අඟුරු නැව්වල ක්වොලිටි ඉෂුව එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගල් අඟුරු වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට විදුලිය උත්පාදනය කරගන්න බෑ. හිතන්න තෙල් නැව් ටික හෝමුස් වල හිර වෙනවා. ගෙනාපු ගල් අඟුරු ටිකක් බාලයි. එතකොට මොකද වෙන්නේ? පාරේ තෙල් නැහැ, ගෙදර ලයිට් එක නැහැ. මේකට තමයි කියන්නේ ස්ලෝ ඉකොනොමික් ෂට්ඩවුන් එකක් කියලා. මේක නිකම්ම තෙල් ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක ඔයාගේ සාක්කුවට සහ බඩට ගහන මාරාන්තික පහරක්. ඉරානය එක මිසයිලයක් හරි මේ කලාපයට එල්ල කළොත් ලෝක තෙල් බැරලය ඩොලර් 100 පනින්නේ තප්පර ගානකින්. එතකොට අපේ QR එකේ තියෙන ලීටර් 5 ලීටර් 2කට බහින්න ගත වෙන්නේ පැය කීපයක් විතරයි. මිල රුපියල් 50කින් නෙවෙයි 150කින් ආස උසට යන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ බඩු මිල 3-4 ගුණයකින් වැඩි වෙන එක. 2022ට වඩා භයානක ආර්ථික පීඩනයකට තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. මචං මේ දත්ත ඇව්වම මේ තොරතුරු දැක්කම ඔයාට බයක් කලබලයක් ඇති වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. හැබැයි මම මේ වීඩියෝ එක කළේ ඔයාලව බය කරලා රට තවත් අගාධයකට ඇදලා දාන්න නම් නෙවෙයි. අපි වගකීමක් තියෙන ජාතියක් විදිහට මේ ඇත්ත තේරුම් අරගෙන ඊළඟට මොකද වෙන්නේ කියලා හිතන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මේක ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. නව ශ්‍රීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ දැපැන්ත ආර්ථිකයන් තියෙන රටවල් පවා මේ බලශක්තිය අර්බුදයෙන් හොඳටම වැටකනවා. ඒත් ඒ රටවල් වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්නේ ඔවුන්ගේ මිනිසුන්ගේ තියෙන එකමුතුකම සහ කලමනාකරන ශක්තිය නිසා. කලබල වෙන්න එපා. කලබල වෙලා තෙල් පෝලිම් හදාගත්තොත් අපි හැමෝම තවත් අමාරුවේ වැටෙනවා. රටක් විදිහට අපි මේ අර්බුදයට මුහුණ දෙමු. මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි බලශක්තිය උපරිමයෙන් කලමනාකරණය කරගන්න එක. අනවශ්‍ය ගමන් බිමන් පුළුවන් තරම් අඩු කරමු. අනවශ්‍ය විදුලි පහන් උපකරණ නිවා දමමු. ඔය ඉතිරි කරන එක විදුලි ඒකකයක්, ඒ එක තෙල් බිඳුවක් මේ මොහොතේ අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී බේරගන්න දෙන ලොකුම දායකත්වයක්. ඔව්, අපි හැමෝම තමන්ගේ ව්‍යාපාර, තමන්ගේ වැඩ කටයුතු කොහොම හරි කරගෙන යන්න ඕනේ. රටේ ආර්ථික රෝධය දිගටම කැරකෙන්න ඕනේ. ඒකට අපි එකා වගේ එකම අරමුණකින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. අපි මේකෙන් ගොඩ එනවා. අපිට පුළුවන්. අවසානයේට යාවත් කාලීන වෙන තොරතුරු ගැන නිතරම අවධානයෙන් ඉන්න. මේ පණිවිඩය ඔයාගේ යාළුවෝ, පවුලේ අය හැමෝම එක්ක ෂෙයා කරගන්න. අපි එකතු වෙලා මේ අභියෝගය ජයගමු. එතකන් පරිස්සමින් ඉන්න.